හලෝ තෙරුවන් සරණ හැමදෙනාටම ඔන්න මම අද තරම් අවලස්සන වීඩියෝ එකක් ඒ තමයි ඔයගොල්ලන්ට පික කාඩ් වීඩියෝ එකක් ඕන කිව්වා ඒක නිසා අපිට අරන් එන්න choice වීඩියෝ එකක් ඔන්න මේ අරන් ආවේ ඒ choice වීඩියෝ එක ඔයගොල්ලෝගේ ඉල්ලීම් වලට අනුව right ඉතින් අපි බලමු කොහොමද රීඩින් එක යන්නේ කියලා ඊට කලින් මම විශේෂයෙන්ම ඔයගොල්ලන්ට ස්තුති කරන්න ඕන thank you so much මගේ වීඩියෝස් වලට like කරනවට comment කරනවට subscribe කරගන්නවට channel එකට ඔන්න ඉස්සරහට රැඳිලා ඉන්න මම ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝස් ගොඩාක් අරන් එනවා ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ පර්සනල් රීඩින් ඕනනම් ඔයාට විශේෂයෙන්ම ඔයාට කොහොමද 2026 අවුරුද්ද කොහොමද හෙල්ත් එක රිලේෂන්ෂිප් එක ඔයාගේ කරියර් එක ඇතුළු හැම දෙයක්ම ඔයාට විස්තර දැනගන්න ඕන නම් 2026 කොහොමද කියලා එහෙම නැත්නම් පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් ඔයාට ඔයාගේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒකට අදාළව ඔයාට chance තියෙනවා මගේ YouTube channel එකේ phone number එක දාලා තියෙනවා අරගෙන message එකක් දාලා තියන්න. ඊට අමතරව tarot cards ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ආස කවුරු හරි ඉන්නවා නම් ඔයාට පුළුවන් දැන් ඒක ඉගෙන ගන්න. මොකද මුල ඉඳලා කියලා දෙනවා අංක විද්‍යාවට අනුව tarot cards මොනවාද tarot cards වලින් කියවෙන්නේ මොකද්ද tarot cards ආවේ කොහේ ඉඳලාද ඊළඟට තමයි major arcanas මොනවද minor arcanas මොනවද suits කීයකට බෙදනවද ඒ වගේ එකින් එක කොහොමද එක කාඩ් එකකින් aspect 7ක් ඔයා කොහොමද predict කරන්නේ ඒ වගේ ගොඩාක් දේවල් ඔයාට කියලා දෙනවා ටැරෝ කාඩ්ස් ඉගෙන ගන්නකොට ඉතින් ඔන්න ඔයත් ආසයි නම් ටැරෝ කාඩ්ස් ඉගෙන ගන්න ඔයාට පුළුවන් ජොයින් වෙන්න කැමති නම් මැසේජ් එකක් දාලා තියන්න එතකොට ඔයාට පුළුවන් විස්තර ඔයාට අවශ්‍ය විස්තර ටික මම දෙන්නම් ඔයාට ඊට පස්සේ පුළුවන් ඉගෙන ගන්න රයිට් අපි යන් රීඩින් වලට ඔන්න කාඩ්ස් දෙකක් තියෙනවා ඔයාට මේ කාඩ්ස් දෙකෙන් එකක් තෝරගන්න පුළුවන් කාඩ් නම්බර් 1 කාඩ් නම්බර් 2 රයිට් තෝරගන්න කෝකද කියලා ඊට පස්සේ මම ඔයාට දෙන්නම් ඒකට අදාළ ෆයිල් එකට අනුව මොනවාද වාට මේ අවුරුද්දේ ඉතිරි මාස ටිකේ විශේෂයෙන්ම දවස් කීපයක් තියෙනවා සති දෙකක් විතර තියෙනවා ඔන්න ඒ ටිකේ ඔයාට කොහොමද කියලා මම කියන්නම් රයිට් නොයා තෝරගත්තේ කාඩ් නම්බර් 1 එක නම් ඒකට අදාළ ෆයිල් එකේ රීඩින් එක තමයි මේ මුලින්ම දෙන්නේ රයිට් එතකොට විශේෂයෙන්ම කතා කරොත් දැන් මේ දෙසැම්බර් මාසය කියන්නේ හරි ලස්සන මාසයක් අවුරුද්දේ අන්තිම මාසෙ දවස් තව ටිකයි තියෙන්නේ 12 පෝටල් එකට තිබ්බ මැනිෆෙස්ටේෂන් ඔයගොල්ලෝ කරන්න ඇති. ඉතින් ඔන්න ඉස්සරහට කොහොමද කියන එක මේ ඉතිරි කාලේ වට කොහොමද කියන එක තමයි විශේෂයෙන්ම කියන්නේ. ඉතිරි මාස ටිකේ විශේෂයෙන්ම වාට දැනෙනවනම් කවුරු හරි කතා කරන එක අඩුයි වගේ. දැන් ඔයාට මේ පහුගිය ටිකේ වෙච්ච සිද්ධිත් එක පහුගිය කාලේ වගේ ලයිෆ් එකේ වෙච්ච සිදුවීම් එක ඔන්න ඔයාට දැනෙන්න ඉඩ තියෙන ඉඩ කඩ වැඩි කාගෙන් හරි ඉමෝෂනල් සපෝට් එකක් එන්නේ හරි ස්ලෝ විදියට. එහෙම නැත්නම් ඔයගේ ළඟින් හිටපු කෙනෙක් හරි අඩුවෙන් කතා කරන ගතිය ඔයාට දැනෙන්න තියෙන ඉඩකඩ වැඩි ඉස්සරහට ඉතිරි සති දෙකේ. රයිට්? මේ එන මේ මාසේ අන්තිම කාලය. රයිට්? ඊළඟට විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඔන්න සල්ලි මිල මුදල් පැත්තෙන් ඔයාට අලුත් පටන් ගැනීමක් අනිවාර්යයෙන්ම තියෙනවා මේ එන කාලය ඇතුළත. මේ අන්තිම කාලේ ඒ කියන්නේ අවුරුද්ද අවසානයේ එන සති දෙකේ වුණ ඔයාට පුළුවන් විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් පැත්තෙන් ඔයා මොන හරි පටන් ගත්ත දෙයක එහෙම නැත්නම් ඔයාට සල්ලි දීලා කාට හරි තිබ්බනම් කවුරු හරි වගේ සල්ලි අරගෙන තිබ්බනම් නැත්නම් ඔයා මැනිෆෙස්ට් කරා නම් ඔයා ප්‍රාර්ථනා කරා නම් ඔන්න සල්ලි මිල මුදල් අඩුම ගානේ රුපියල් 1000ක් 2000ක් හරි කවුරු හරි දෙයි මම මේ කිව්වේ අවම වශයෙන් රයිට් කාගෙන් හරි මුදලක් ලැබෙයි ඉතින් ඒක නිසා එක රිසීව් කරගන්නවා සූදානම් වෙලා ඉන්න. මොකද අපිට ගොඩාක් අයට තියෙන ගැටලුව තමයි අපි සල්ලි බලාපොරොත්තු වෙනවා. නමුත් රිසීව් කරගන්න අපි එච්චර ඕපන් වෙලා නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න රිසීව් කරන්න ඔයා පොඩ්ඩක් ඕපන් වෙනවා නම් ගොඩාක් හොඳයි මේ ඉතිරි කාලේ. ඊළඟට තමයි ඔයා ගොඩාක් ආදරණීය කෙනෙක් වෙයි. ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් වෙයි. ඔයා හරි ග්‍රවුන්ඩඩ් වෙයි. ඒ කියන්නේ ඔයා හැම දෙයකටම ස්තුතිවන්ත වෙයි. ඔයාට තේරෙයි මේ ඉතිරි දවස් ටිකේ ඔයාට හිතේ මේ වෙච්ච දේවල් එක හරි මේ තමන් ටිකක් අර ඇත්ත තේරුම් අරගෙන නිහතමානීව අනිත් අයත් එක්ක ගනුදෙනු කරන අනිත් අයත් එක්ක නිහතමානීව කතා කරන ඔයා ටිකක් අර අනිත් අය අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙයි. පැහැදිලි නේද? ඒ කියන්නේ ඔයාගේ ගෞරවය තියාගෙන ඔයාගේ ආදරය ඔයා ළඟ තියාගෙන අනිත් අය අතරේ කැපී පෙනෙන චරිතයක් වෙයි. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔයා මහන්සි වෙච්ච දෙයක ඉක්මන් ප්‍රතිඵල ඔයාට ඔන්න හම්බ වෙයි මේ සති දෙකේ අනිවාර්යෙන්ම මොනවාම හරි ඔයා දෙයකට අත ගැහුවා නම් අත ගහන්න හිතන් ඉන්නවනම් අත ගහලා නැත්නම් තාම ඔන්න පටන් ගන්න මොකද රතරන් ඔයාට ගොඩක් හොඳයි
ඉස්සරහට ඉක්මන් සක්සස් එක. ඒ කියනවා මැනිෆෙස්ට් කරොත් ටක් ගාලා ලැබෙන. එහෙම නැත්නම් ඔයා මොන හරි දෙයකට ફોકસ කරලා වැඩ කරා නම් ඉක්මනට ඒකේ ප්‍රතිඵල හම්බ වෙන. බිස්නස් එකක් කරන්න හිතන් ඉන්නවා නම් ඒකේ ගොඩක් ඉක්මන් ප්‍රතිඵල හම්බ වෙන. ඔයා විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩක් ඉක්මනට ඒකේ ප්‍රතිඵල හම්බ වෙන. ඔයා ජොබ් එකකට ඇප්ලයි කරා නම් ඒ පැත්තෙන් ඉක්මනට ඔයාට රිසල්ට් එකක් හම්බ වෙන. අන්න ඒ වගේ ඉක්මන් ප්‍රතිඵල ඔයාට හම්බ වෙයි. කාගෙන් හරි ආදරය කරන්න හරි ඔයා කාගෙන් හරි අහුවනම් එයාගේ ඉක්මන් ප්‍රතිඵලයක් ඔන්න හම්බ වෙයි. ඒ වගේ මොන හරි දෙයක් කරන්න ඔයා උත්සාහ කරන දෙයකට. හැබැයි ටිකක් කාගෙන් හරි ඉමෝෂනල් මං කියවර කලින් හිටපු කෙනෙක්ගෙන් ඔයත්ගේ ලයිෆ් එකේ හිටපු කෙනෙක්ගෙන් ඉමෝෂන් සපෝට් එක හරිය ස්ලෝ එකට යන්නේ. අර හිමීට තමයි වාට යන ගතිය පෙන්වන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරනවා ගොඩාක් හොඳයි. මොකද ඔයාගේ එනර්ජිස් ටිකක් හයි වෙන ගතිය, එනර්ජිස් ටිකක් වැඩි වෙන ගතිය තමයි පෙන්වන්නේ. කියන්නේ හරි අපි අර කියනවනේ the sun එහෙම නැත්නම් හිරු කියන ග්‍රහයගේ බලපෑම හරි තේජවන්තයි, හරි රශ්මියයි, හරි බලවත්. ටිකක් ඇග්‍රෙසිව් ගතියත් වැඩි. අන්න ඒ වගේ එනර්ජි එකක් තමයි ඔයාවට මේ සති දෙක පුරා තියෙන්නේ. ඒක නිසා උනට වැඩි කේන්ති ගන්න නැතුව, උනට වැඩි ස්ට්‍රෙස් ගන්න නැතුව, උනට වැඩි ටිකක් හිතුවක්කාර නොවි ඉන්න පුළුවන් නම් ඔන්න මේ සති දෙක ඔයාට හරිය ලස්සනට යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ගයිඩන්ස් එකක් විදිහට මට ඔයාට කියන්න පුළුවන්. පොඩක් වගකීම් සහගතව කටයුතු කරන්න. රයිට්. ඔහේ කරන්නම් වාලේ දේවල් කරන්න නැතුව පොඩක් හිතලා බලලා කටයුතු කරනවාට එහෙම නැත්නම් ඔයගේ ළඟින් ඉන්න අය චූට්ටක් ඇහුම්කන් දෙනවනවාට හරි ලස්සන කරගන්න පුළුවන් මේ සති දෙක. හරි. ඒ තමයි ෆයිල් නම්බර් 1 එකට. එහෙම නැත්නම් පික කාඩ් එකෙන් නම්බර් 1 කාඩ් එකට ඔන්න ඔයාට ආව රීඩින් එක. ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ ඉදිරි සති දෙක ගෙවෙන්නේ. ඊළඟට තමයි ඔයා තෝරගත්ත නම් කාඩ් නම්බර් 2 එක. ඔන්න මේ කියන්නේ ඔයා ගැන. එහෙම නැත්නම් ඔයාට කොහොමද ඉස්සරහට මේ සති දෙක කියන එක තමයි මේකෙන් කියන්නේ. එකක් තමයි ඔයාට විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ කාඩ් එකේ මේ ෆයිල් එකේ කාඩ්ස් ටික දැක්කම මට විශේෂයෙන්ම කියන්නේ ඔයා ටිකක් අර හිතුවක්කාර ගතිය නම් තියෙනවද? රයිට්. හිතුවක්කාර ගතිය වැඩි නිසා ඔයා ටිකක් අනිත් අයත් එක්ක කතා කරනකොට ආත්මාර්ථකාමී වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයා ටිකක් අර කියන දේවල් පොඩ්ඩක් අර ආදරයෙන් කියන්නේ නැතුව ටිකක් තද විදිහට කියන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා ඒ පැත්ත පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔයා මේ විදිහට වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඔයා ඔහෙ හිතන්නේ බලන්නේ නැතුව කියලා අනිත් අයගේ හිත රිදෙන්න තියෙන ඉඩකඩ බොහෝ විට වැඩි. රයිට්. ඒ වගේම තමයි ඔන්න මේ සති දෙකේ ඔයාට පාටියක් එක්ක බර්ත්ඩේ පාටියක් නැත්නම් වෙඩින් එකක් නැත්නම් get together එකක් නැත්නම් යාළුවෝ එකතු වෙලා මොනවා හරි එකක් ප්ලෑන් කරන මොකක් හරි ඉවෙන්ට් එකක් මොනවාම හරි දෙයක් සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වෙයි. රයිට්. මේ සති දෙකේ ඔයාට එන්ජොයි කරන්න, සතුට සමරන්න, අනිත් අයත් එක්ක ඔයාගේ හිතේ සතුට උපරිමයෙන්ම භුක්ති විඳින්න පුළුවන්. උපරිමයෙන්ම භුක්ති විඳින්න පුළුවන් කාලයක් තමයි ඉතිරි සති දෙක කියලා කියන්නේ. ඉතින් ඔන්න ඉතිරි සති දෙකේ ඔයාට ගොඩක් හොඳයි ඒ පැත්තෙන්. හැබැයි ඔයා කෙනෙක් ගැන හිත දුක් වෙන ගතිය ටිකක් වැඩි. ඒ කියන්නේ මිස් වෙන ගතිය. එක්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ළඟින් හිටපු හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්. ගොඩක් මිස් වෙන ගතිය වැඩි. රයිට්. ඉතින් ඔයා යාගෙන හිත කනගාටු වෙන ගතිය, කලබල වෙන ගතිය, ටිකක් දුක් වෙන ගතිය ඔන්න පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට කවුරු හිටියත් යාළුවෝ හිටියත් වටිපිටාව එහෙම නැත්නම් කවුරු ඔයාගේ ළඟ හිටියත් අර පුද්ගලයා ඔයාට නිතර මතක් වෙන ගතිය ටිකක් වැඩි. ඔයා එයා ගැන උනට හිතන ගතිය වැඩි. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩ්ඩක් ඔయిత වැඩිය ළඟ ඉන්න අයට අවධානය දෙන්න උත්සාහ කරොත් ඔයාට ගොඩාක් හොඳයි මේ සති දෙකේ. රයිට්. ඊළඟට විශේෂයෙන් කියන්න ඕනේ තව දෙයක් තමයි ඇස්වහ කටවහ ඔයාට ඉන්න තියෙන ප්‍රවණතාවය. අනිත් අයගේ ඇස්වහ කටවහ ඔයාට ගොඩාක් ඒ ඇස්වහ කටවහ වලින් ඔයාගේ අර ලයිෆ් එකට ටිකක් ඉෆෙක්ට් වෙන ගතිය වැඩි. ඒ කියන්නේ ඇස්වහ කටවහ නිසා ඔයාට සමහරට කරගෙන යන දේවල් පොඩ්ඩක් බාල වෙන ගතිය. එහෙම නැත්නම් මොන හරි කරන්න පටන් ගන්න දෙයක් ටිකක් කල් යවන්න හිතෙන ගතිය වගේ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ගොඩක් ඔයාගේ ළඟින් වටපිටාවේ ඉන්න අයගේ තමයි ඇස්වහ කටවහ ගොඩක්ම ඔයාට තියෙන්නේ. රයිට්. ඒක නිසා පොඩ්ඩක් හොඳට මතක තියාගන්න ඕනට වැඩි ඇස්වහ කටවහ තියෙන නිසා ඔයාට හොඳට ඔයාගේ ප්ලෑන් දැන් ඔයා මොන හරි කරන්න හිතන් ඉන්න දේවල් ඔයා ප්ලෑන් කරන දේවල් කිසිම කෙනෙක් එක්ක කියන්න යන්න එපා. මම අරම කරන්න ඉන්නවා මෙහෙම කරන්න ඉන්නවා කොහොමද ඒක කරන්නේ කොහොමද මේක කරන්නේ කියලා
ඕනට වැඩිය කියන්න උත්සාහ කරන්න එපා. මොකද ඔයා කියනවා කියන්නේ ඇස් වහකට වහා මේවා වෙනවා. එතකොට ඇස් වහකට වහා වැදුනට පස්සේ ඔයාට ඒ කරන්න යන දේ කරගන්න අමාරු වෙන ගතිය වැඩි. මොකද ෆයිනෑන්ෂල් පැත්තෙන් එහෙම ඔයාට ගොඩක් හොඳයි ඔන්න ඉතිරි මාස දෙක. නමුත් අර ඇස් වහකට වහන නිසා ටිකක් වැඩ කටයුතු ස්ලෝ වෙන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔයා ওই වැඩ කටයුතු කරනකොට ඔයාට ඉස්සරහට අර ප්ලෑන් කරන දේවල් පොඩ්ඩක් හිතේ තියාගෙන කටයුතු කරනවා නම් විශේෂයෙන්ම හොඳයි. ගයිඩන්ස් එකක් විදිහට දුන්නොත් ඔයාට මට කියන්න තියෙන එකක් තමයි හිතුවක්කාර නොවී ඉන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. කතා කරද්දී හරි පරිස්සමින් කතා කරනවා නම් ගොඩක් වටිනවා. ඉතින් මේම ගත්තොත් එහෙම ඔයාට ලස්සනයි ඉස්සරහට. නමුත් අර මං කිව්ව ක්වොලිටිස් ගැන මං කිව්ව අර කාරණා ගැන ඔයා විශේෂ අවධානය යොමු කරගත්තොත් ඔයාට ඔයිට වැඩිය ලස්සන කරගන්න පුළුවන් ඔයාගේ මේ මාසේ අන්තිම දවස් ටික. ඉතින් මං හිතනවා ඔයාට මේ රීඩින් එක හොඳට ගියා කියලා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාට ලස්සනම ලස්සන අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මැනිෆෙස්ට් කරන්න අමතක කරන්න එපා. මාත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න. තෙරුවන් සරණයි හැමදෙනාටම. ආදරේ.